පීඩනය හරිද මේකට යන්නේ නැතුව මම තියාගන්න. මොකද අතන පීඩන දෙපැත්ත සමාන නිසා මෙන්න දෙවෙනි අවස්ථාවට ගියොත් PV බෙදීම T නියතයක් වෙන්න බෑ. ඒකෙත් මෙන්න මෙයා නියත වෙනවා දෙපැත්තේ පීඩන දෙක සමාන නිසා මෙයා. දෙපැත්තේ පීඩන දෙක සමානයි තිරස්ව තියෙන රස් දෙකඳ. එහෙනම් V බෙදීම T තමයි නියතයක් වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? V අනුලෝම සමානුපාතිකයි T. දැන් මේ බලන්න. දැන් මෙයාගේ පරිමාව. මෙයාගේ පරිමාව වෙන්නේ හරස්කඩ වතාවක් දිගනේ. කීයද? මේ බලන්න. හරස්කඩ වතාවක් දිග කීයද? 45 ඍණ x සමානුපාතිකයි. එයාගේ උෂ්ණත්වය 47යි. අන් 273ට 47ක් එකතු වෙන්න ඕන. හරිද? ඔය තියෙන එකක්. හරි. ඊළඟට අනිත් පැත්තෙන් මේ පැත්තට මම දැම්මොත් හරස්කඩ වතාවක් හරිද 45 x කියලා ගන්න පුළුවන්. ඒ පැත්තේ උෂ්ණත්වය වෙන්නේ 273 එතන 127යි. එතන 127යි කියලා කියන්නේ 273ට එක 27ක් කරනවා 300යි 127ක් කරනවා 400යි. හරි. දැන් මේක දෙවෙනි අවස්ථාව කියලා ගන්නවා. දැන් මට හොයාගන්න ඕනේ x. මොකද හේතුව x හොයාගත්තොත් මේ පැත්තට ගිහ ප්‍රමාණය හොයාගත්තොත් 9 q ගේ දිග හොයාගන්න පුළුවන්. ඒකෙන් 9 p ගේ දිග හොයාගෙන මේ දෙන්නගේ අන්තරය ගත්තොත් අපෙන් අහන්නේ ඒක තමයි ප්‍රශ්නේ විදිහට අහන්නේ. හරි? මේ දෙන්නගේ අන්තරය තමයි අපෙන් ප්‍රශ්නේ විදිහට අහන්නේ. ප්‍රශ්නේ පිළිතුර විදිහට බලාපොරොත්තු වෙන්නේ පසු අවස්ථාවේ කියන්නේ සෙල්සියස් 47යි සෙල්සියස් 24යි p හා q පිළිවෙලින් පත් කරාම p වාත කඳේ දිග සහ q වාත කඳේ දිගවල අතර වෙනස අහන්නේ. හරි? ඒතර අපිට උත්තරයක් ගන්න පුළුවන්. හරිම ලේසි. මේක විසඳනවා. මේක විසඳුවාන් පස්සේ මට එනවා 45 ඍණ x බෙදීම 45 ධන x මේ පැත්තෙන් ගත්තොත් 27යි 320යි මේ පැත්ත සුළු කරොත් 40යි 400යි බිඳුව බිඳුව කැපුණාන් පස්සේ මෙතන 8 වරක් 4 32යි මෙතන 8 වරක් 5 හරිද මේ පැත්තට සුළු කරාන් පස්සේ 45 වතාවක් 5 ඍණ 5යි x මේක හරස් සුළු කරාන් පස්සේ 45 වතාවක් 4 ධන 4යි x මේ පදේ මෙහාට අරන් එන්න අරන් ආවම පස්සේ අපිට එනවා කවුද මේ බලන්න 45 වතාවක් 5 ඍණ 45 වතාවක් 4 සමානයි 4යි x ධන 5යි x මෙතනින් 45 එළියට ගන්නවා 45 එළියට ගත්තම අපිට ඉතිරි වෙන්නේ 5 ඍණ 4 මෙතන සුළු කරාන් පස්සේ 9යි x 5න් 4ක් අඩු කරාම 1යි එතන මට ඉතිරි වෙනවා 45 සමානයි 9යි x 9 1යි මෙතන 9 5යි එහෙනම් මට එනවා x සමානයි 5යි කියලා එනවා x සමානයි 5යි කියලා උත්තරයක් එනවා හරිද ඊට x සමානයි 5යි කියලා આવොත් මට පුළුවන් ඔන්න 9 වායු කඳන් දෙකේ දිගවල අතර වෙනස ගන්න. එහෙනම් මට එක වෙලාවක මට ගන්න පුළුවන් දැන් මෙහෙම තර්කණයක්. මුලින් වායු කඳේ දිග වැඩි වෙන්නේ 45 ධන x නේ මෙයා ගන්න පුළුවන්. LQ ගෙන් අඩු කරනවා LP. LQ විදිහට මට තියෙන්නේ 45 ධන x. ඒකෙන් අඩු කරනවා 45 ඍණ x. දැන් මේක සුළු කරනවා. 45 ධන x කියලා කියන්නේ ධන x කියලා කියන්නේ 5යි. ඍණ ධන වෙනවා 5යි. එහෙනම් ඍණ 45 ධන 45 කැපිලා ගියන් පස්සේ අවසාන පිළිතුර විදිහට අපිට වාත කඳවුරු දෙක අතර පරතරය 10යි කියලා අපිට ලැබෙන පිළිතුර. තමත් හොඳ ප්‍රශ්නයක්. ඒකේ අර තර්කණය කිරීමක් තියෙනවා මට එකපාර උත්තරේ පේනවා. නමුත් ළමයිට පැහැදිලි කිරීමක් අවශ්‍යයිනේ. ඇයි මෙතන ඉඳලා මෙතනට දාද්දී PV බෙදීම T දාලා නමුත් අවසානට අපි දාන්නේ බොයිල්. හරිද? ඒට හේතුව තමයි මෙතන ඉඳලා මෙතනට එනකොට උෂ්ණත්වය වෙනස් වෙනවා, පරිමාව වෙනස් වෙනවා, පීඩන වෙනස් වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙනවා, පරිමාව වෙනස් වෙනවා, පීඩන වෙනස් වෙනවා. හැබැයි මෙතනට ආවන් පස්සේ මේ දෙපැත්තට දාදී කියන මෙතනින් මෙතන දාදී එක වෙන වෙනවා.
අපි මෙතන ඉඳලා මෙතනට දාලා අල්ලගන්නේ මේ මවුල සංඛ්‍යා ටික. පසු අවස්ථාවෙත් වාත කඳන් වල වෙන වෙනම මවුල සංඛ්‍යාවන් සහ පෙර අවස්ථාවේ වාත කඳන් වලත් මවුල සංඛ්‍යා සමානයි කියන එක තමයි අර මෙතනින් මෙතනට PV බෙදීම T දාද්දි තර්කණය කරලා මවුල ගාන නියත කරගන්න. ඊට පස්සේ මෙතනින් මෙතන මේ තර්ක දෙක දාද්දි පීඩන සමාන නිසා මේ කොටසේ බොයිල් වල තර්කය මේ කොටසේ බොයිල් වල තර්කයට දැම්මා. ඒ කියන්නේ V මෙතන V බෙදීම T මෙතන V බෙදීම T ට සමාන කරපු එක තමයි කරලා තියෙන්නේ.